අයිබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම Cook with Kalani YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. වැස්ස වෙලාවට ඉඟුරු දාලා ප්ලේන් ටිකක් එක්ක රසම රස කට්ලට් එකක් කමුද? එහෙනම් අද අපි යමු කට්ලට් හදන හැටි බලන්න. අද මම මේ කට්ලට් එක හදන්න පාවිච්චි කරන්නේ තඹගත්තු මාළු. ඔයාලට ඕන නම් සමන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින්ම අල ටික තඹගෙන ඉමු. මම මෙතන අල ග්‍රෑම් 350ක් විතර අරන් තිනවා. ඒකට වතුර ටිකක් දාලා අපි ඒකට තඹගෙන ඉමු උලට. අල ටික තැම්බෙනකන් අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික සූදානම් කරගමු. මෙතනදී මම රටලුණු ගෙඩි 4ක් විතර අරගෙන තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මම අල ග්‍රෑම් 350ක් අරගත්තා. ඒකට මම රටලුණු ගෙඩි 4ක් ගන්නවා. මේකට රතු ලුණු ගෙඩි ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. රතු ලුණු දැම්මම ගොඩක් රසයි. ඒ වුණාට මට රතු ලුණු හොයාගන්න බෑ. ඒක නිසා මම රට ලුණු තමයි පාවිච්චි කරන්නේ. මේවා ඔක්කොම අපි පොඩියට කපා ගන්න ඕනේ මේ රට ලුණු ටික. දැන් අපි කලපිංච ටිකක් ඊනියටම කපා ගන්න. අපි දැන් අවමිරිස් කලල් 5ක් 6ක් විතර ඊනියටම කපා ගන්න ඕනේ. මම දැන් තඹාගත් අල ටික මෑෂ් කරගන්න හදන්නේ. මම ඒකට මෑෂර් එකක් පාවිච්චි කරනවා. ඔයගලන්ට පුළුවන් ගෑරප්පකින් උනත් ඒක මෑෂ් කරගන්න. ඊළඟට අපි කට්ලට් මිශ්‍රණය හදාගමු. මම පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දැම්මා. දැන් ඒකට අපි අර හීනෙටම කපාගත්ත කරපිංචයි අවු මිරිසුයි දාගමු. දැන් අපි කපාගත්තු රටලුණු ගෙඩි 4 දාගමු. මේ ටික හොඳට බැද ගන්න ඕනේ තෙලෙන්. ඊළඟට අපි තඹගත්ත මාළු ටික එකතු කරගමු. හොඳට මේ මාළු ටිකයි මේ ලුණු ටිකයි කරපිංචයි මේ තෙලෙන් හොඳට බැදෙන්න ඕනේ. දැන් අපි මේකට ගම්මිරිස් කුඩු ඔයාලගේ රස අනුව දාගන්න. ඊළඟට අපි ලුණු ටිකක් දාගමු. මෙතනදී ඔයගොල්ලෝ බලාගෙන මොකද මාළු ගත්තොත් මාළු වල අපි තඹන කොටත් ලුණු දැම්මා. ඒක නිසා ලුණු වැඩි කරගන්න නැතුව පරිස්සමින් දාගන්න. දැන් අපි තඹගත්ත අල ටික දාගමු.
දැන් මේ අලයි මේ මාළු මිශ්‍රණයයි හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක එක ගුලියක් වගේ වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ අලයකින් තමයි අපිට කට්ලට් බෝල හදාගන්න පුළුවන්. දැන් අපි කට්ලට් එක හදාගන්න බැටර් එක හදාගමු. මම ඒකට පාන් පිටි මේ සැහැඳි 3ක් විතර අරන් තිනවා. බිත්තර 2ක් අරගත්තා. දැන් අපි මේකට වතුර දාලා බැටර් එක හදාගමු. දැන් අපි මේ මිශ්‍රණය පැත්තකින් තියලා අපි දැන් කට්ලට් ටික බෝල කරගමු. දැන් අපි කට්ලට් ටික බෝල කරගමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක බෝල කරගන්න පුළුවන්. පොඩි ලොකුවට පොඩියට මම සාමාන්‍ය ප්‍රමාණයට බෝල කරගන්න. මේ මෙන්න මේ වගේ හැඩයට ලස්සනට බෝලෙට හදාගන්න ඕනේ. දැන් අපි මේ විදියට බෝල කරගත්ත කට්ලට් ටික බැද ගන්න ලෑස්ති කරගමු. මුලින්ම මම අර මුලින්ම හදාගත්ත මේ පිටි මිශ්‍රණේ කට්ලට් ටික දවට ගමු මුලට. මේ විදියට දවට ගන්න ඕන. මේ විදියට දවට ගන්න ඕන. දැන් අපි ඒක බිස්කට් කුඩු එකට දාගමු. මේ විදියට අපි ඔක්කොම බෝල ටික එකපාරක් කෝට් කරගන්න ඕනේ. ඊට පස්සේ ආයේ පිටි මිශ්‍රණය දාලා ආයේ දෙවෙනි පාරත් කෝට් කරගන්න ඕනේ. මොකද දෙවෙනි පාරත් කෝට් කරගත්තට පස්සේ තමයි කට්ලට් එක පිපිරෙන්නේ නැතුව හොඳ රසට ක්‍රිස්පියට ලස්සනට තියෙන්නේ. දැන් අපි දෙපාරක් කෝට් කරගත්ත කට්ලට් ටික බෙදගමු. මෙතනදී ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියෙන්න ඕන. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස කට්ලට්. ඔයාලට පේනවා ඇති මේක හරිම ක්‍රිස්පියට තියෙනවා. දැන් අපි ඉඟුරු දාපු ප්ලේන් ටිකක් එක්ක ඒකේ රස බලමු.